තුමාලා ප්‍රදේශ ලේකම්තුමා අධ්‍යක්ෂතුමා කියපු කතාව තමයි පගාවරන් තමයි මේවා දීලා තියෙන්නේ. වෙන මොකක්වත් නෙමෙයි මේ තියෙන්නේ. උගුරට හොරා බෙහෙත් බොන්නවා වගේ ඕගොල්ලෝ කතා නොකරින්න ඕනේ නෑනේ. බාර් ලයිසන් දෙන්නෙත් එහෙම තමයි. ගමේ මිනිස්සු විරුද්ධයි, පන්සල විරුද්ධයි, ප්‍රාදේශීය ලේකම් විරුද්ධයි ඔක්කොම දෙති ලයිසන් දෙනවා. පාසල කියන නම පාවිච්චි කරනවා. මේ පාසල් තියෙනවා ඇති තරම්. පාසල් 5000ක් තියෙන ළමයි 200 අඩු පාසල්. හදන්න ඕන නම් හදන්න තියෙන පාසල් තියෙන්නේ. ඒකට රටේ තියෙන ඔක්කොම නීති පාවිච්චි කරන සාමාන්‍ය මිනිහෙක් කිල්ලුවොත් එහෙම. මේක තවදුරටත් අපිත් ඉන්නකොට මේක කියන්න ගත්තොත් එහෙම අපි ආවටත් වැඩක් නැහැ ඊට පස්සේ. පාරේ බහින්න හම්බෙන්නේ අපිටත් ඊට පස්සේ. ඒකයි මේ කියන්නේ. උත්තරයක් නෑ. මේ ළඟදී අවසාන වශයෙන් කුකුරු අක්කර 8කට ඒක වැඩි ප්‍රමාණයක් දැන් ඔබට පේනවා මේ දැන් ගොඩ කරන විදිය මේවට අවසර දෙන්න බෑ. අපි දන්න නීතිය සහ පනත් අනුව 2000 40 පනත අනුව හැබැයි මේ අක්කර 8 ඉඩමට ගෝජනසභ කොමසාරිස් ජනරල්තුමා විශ්‍රාම යාමට පෙර මේක තහනම් කරලා විශ්‍රාමයට සති දෙකකට කලින් නැවත ඒකට අවසර දුන්නා. ඉතින් මේ සහ ඊළඟට මේක ප්‍රාදේශීය ගෝජන සේවා කමිටුවෙන් අනුමත වෙන්න ඕනේ. ඒක දිස්ත්‍රික් එක ගෝජන සේවා කමිටුවෙන් අනුමත වෙන්න ඕනේ. ඒ වගේ අනුමත නොවී තමයි මේ ඉදිකිරීම කරන්නේ. ඒ අක්කර 1000ක් කියන්නේ මේ තුමුනේ දැන් අපි දන්නවා රටේ සහල් ප්‍රශ්නයක් තියෙනවා. විශාල ප්‍රමාණයක්. ඒකවල මේ අක්කර 1000කට ආසන ප්‍රමාණයක් අතිශාවව නුවරගම නාට්‍යදුරටදී මේ වෙනකොට ගොඩ කරලා තියෙනවා. එතනින් ගොඩ කිරීමේ වෙනත් කාර්යයක් සඳහා යොදා ගැනීම සඳහා නිත්‍යානුකූල අනුමැතියක් එකට ලැබිලා තියෙනවා. ඒ ලැබිලා තියෙනවා. පාසලක් කිරීමට. දැන් කියන්නේ ලැබිලා තියෙන්නේ කොහොමද දෙන්නේ? නෑ ඒක දීලා තියෙන්නේ මේ සාමාන්‍ය දින කාලෙකට මම කිව්වේ මේ නාට්‍ය ප්‍රාදේශීය කාර්යාලය. ඒකට අපි ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුවේ අනුමැතිය දීලා තිබෙන්නේ නැහැ. ඒකට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ දීලා තිබෙන්නේ නැහැ. හැබැයි අනිත් ආයතන වලින් නිර්දේශ දීලා තිබ්බා සියලුම ආයතන වලින්. දැන් මම මේ ෆයිල් එක චෙක් කරලා බලපුවාම ඒ දෙක විතරයි නැත්නම් අනිත් සියලුම ආයතන වලින් වෙනත් කාර්යයක් සඳහා ගොඩ කර ගැනීමට නිර්දේශ දීලා තියෙනවා. ඒකයි ඊට පස්සේ අධ්‍යක්ෂ ජනරාල්තුමා ගෝජන සභාවේ කොමසාරිස් ජනරාල්තුමා එතුමට 32 වගන්තියට දෙපැවලා තියෙන බලතලත් එක්ක අනුමැතිය දීලා තියෙනවා. ඊට පස්සේ ඒක නවත්තලා තියෙද්දි ඊට පස්සේ අවසානයේ නවත්තලා තියෙන එක අප්‍රූවල් එක දීලා තියෙන්නේ. එතනින් ලියුම එක අහලා තිබේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලැබුණු උපදෙස් මත නැවත ඒ දුණු බලපත්‍රය බලාපොරොත්තු කරනවා කියලා. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් උපදෙස් දීලා තියෙන ලිපියක් තියෙනවද? නෑ මම ඒක ගෝජන සම්බන්ධ කොමසාරිස් ජනරාල්තුමා අපිට දීපු ලියුමේ තමයි එහෙම දෙන්නේ. ලියුමක් නැතුව නෑ අපිට දෙනවා. ඒ කියන්නේ මම දුන්න එකක් නෙමෙයි අපේ මතුමා. නෑ මම අහන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලැබුණු උපදෙස් මත කිව්වහම ජනාධිපති ලේකම් කාර්යාලයෙන් එහෙනම් උපදෙස් දීලා තියෙනවනේ මේක දෙන්න කියලා. එහෙම තියෙනද ලිපියක්? ඒක මම හිතන්නේ මේ ගෝජන සම්වර්ධන කොමසාරිස් ජනරාල් කාර්යාලය ඇති අපේ මතුමා. මොකද ඒක තමයි ගෝජන සේවා කොමසාරිස් ජනරාල් මම දිස්ත්‍රික් ගේ නියෝජනය කරන්නේ මම. එතකොට මම නියෝජ්‍ය කොමසාරිස්. ඔව් එතකොට නියෝජ්‍ය කොමසාරිස්තුමා දැන් මේ ගැන දැන් මේ බරපතල ප්‍රශ්නයක් මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තියෙන. ඔව්. අපිත් මේ අනුරාධපුර එනකොට යනකොට තිබිච්ච පාර දෙපැත්තේ තිබිච්ච කුඹුරු ටික තමයි ඔක්කොම කොට කර යන්නේ දැන්. ඒක ඇත්ත බරපතල ප්‍රශ්නයක් මේක. මේ අනුරාධපුර නගර විතරක් නෙමෙයි පාරවල් වලින් තියෙන කුඹුරු මේ වාණිජ වටිනාකම් තියෙනවා කියලා ගොඩ කරන එක වැරදි. පෙරම් හරදී එතන එතනත් බජට් 30කට අනුමැතිය ලැබිලා තියෙනවා. හැබැයි 40ක් ගොඩ කරලා තියෙනවා. මම ඉතුරු ප්‍රමාණයට නඩු දාලා තියෙනවා. ඒ වෙනකොට ඊට අමතරව තව අපි නඩුවක් දාලා තියෙනවා. ඒ කියන්නේ මේට අමතරව ගොඩ කරපුවාට. ඒ කියන්නේ දැන් අලුතෙන් ගොඩ කරලා තියෙන සියල්ලටම නඩු දාන දැන් නොටිස් මේ දාලා තියෙනවා. අනුමැතිය දුන්නු ටිකට අපිට නම් ලබා දෙන්න හැකියාවක් නැහැ. අනුමැතිය දීලා තියෙන්නේ ඒ අදාළ අනුමැතියක් දෙනකොට දැන් මේ පනතට අදාළ අනුමැතිය දෙන්න බෑනේ. ඔතුමා පනතේ තියෙන්නේ 32 වගන්ති තියෙන්නේ ගෝජන සම්බන්ධ කොමසාරිස් ජනරාල්වරයාගේ අනුමැතියකින් තොරව කිසිදු කුඹුරු විමක් ගොඩ කරන්න බෑ කියන එක. ඔව්. ඒතකොට ගෝජන සේවා කොමසාරිස් අනුමැතිය දීලා තියෙනවා. බලතල තියෙන්නේ ගෝජන සම්බන්ධ කොමසාරිස් ජනරාල්තුමාටමයි වෙනත් කාර්යයක් සඳහා කුඹුරු විමක් යොදා ගැනීමට අවසර දෙන්නේ. ඒ නිසා මේක මෙහෙම කිව්වොත් එහෙම දැන් අපිට දැන් අද කණ්ඩේ නැහැනේ අතට මිසුණු කණ්ඩේ නැහැ 1000 අක්කර 1000 නුවරගම දිසාගම වඩා ප්‍රශ්නේ දැන් කණ්ඩ නැති එකට කණ්ඩ හොයන් කෑවත් මේ එහෙම කුඹුරු කොට කරනවා කියන එක බරපතල ප්‍රශ්නයක්. මේ නියෝග හදලා නැති නිසා මෙන්න මේ ආයතන වලින් ගත යුතුයි කියලා මේ පනතේ කොතනකවත් එහෙම නැත්නම් නියෝග වලවත් කොහොමත් මේ සඳහනක් නැහැ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේක තමයි තියෙන්නේ අපේ මතුමා. කොමසාරිස්තුමා දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් එතනින් ඔයන අනිත් කුඹුරු අයිති මිනිස්සු ඇවිල්ලා ඉල්ලුවොත් එහෙම දැන් මේවට දෙන්න පුළුවන් නම් අනිත් ඒවාට දෙන්න කියලා දෙනවද ඔයගොල්ලෝ? නෑ එතන ප්‍රශ්නයක් තියෙනවා. නෑ ඔය කතන්දරේ ප්‍රශ්නයක් තියෙනවා අපේ මතුමා. ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ ඒක. දැන් මෙතන මේ ව්‍යාපාරයක් කරන්න ඕන කට්ටිය කෙනෙක් ඇවිල්ලා පුළුවන් කෙනෙක් ඇවිල්ලා ඉල්ලනවා අපිට මේක ගොඩ කරගන්න දෙන්න කියලා. දැන් ඒ අයට දෙනවා.
දැන් අනිත් එහා පැත්තේ කුඹුරු මිනිස්සු කල්පනා කරනවා අපිත් බොරුවට මොකද මේ කුඹුරු කරගෙන පර්චේස් වලට කඩලා විකුණනවානේ මේක. නෑ එතන ඉල්ලුවා එතන අනිත් පැත්තේ ගෙනත් අක්කර දෙකකට ඉල්ලුවා මම ඒක දුන්නේ නෑ මම දෙන්න බෑ කියලා. ඒක වැරදිනේ. දැන් මෙහා මනුස්සයට 8කට දෙන්න පුළුවන් නම් එහා මනුස්සයට 2කට දෙන්න බෑ. මෙතන පාසලක් කියන කාරණේ නිසා තමයි මෙතන මම හිතන්නේ පාසල තියෙන්නේ මෙතන මේ නෑ පාසල ව්‍යාපාරයක් නේ. ඔව්. පාසල දෙන්නේ නිකන් දෙන්නේ නෙමෙයිනේ පාසල බිස්නස් එකකට දෙන්නේ. ඒ ගැන හිතලා වෙන්න ඕන මම හිතන්නේ මේක දීලා තියෙන්නේ මම හිටපු කාලේ වුණු දෙයක් නෙමෙයි ඊට පෙර නෑ පාසල කියන මේ කියන්නේ මේ ව්‍යාපාරික ස්ථානයක් නේ. පාසල කියන එක පාවිච්චි කරලා කුඹුර ගොඩ කරන්න අවසර ගන්න මේක ව්‍යාපාරයක් කරන්න මෙතන. දැන් එහා පැත්තේ ඉන්න මිනිස්සුත් අවසර ඉල්ලනවා නම් තමන්ට පදිංචි වෙන්න ගෙයක් හදාගන්න කිව්වම ගේත් එහෙනම් හදාලායිනේ. අවසර දෙන්න එපා. කොළඹින් අපෙන් ඉල්ලීමක් කරා මේක මේ ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුවේ අනුමැතිය අරන් දෙන්න කියලා. අපි නාට්‍යතුව ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුවේ අනුමැතිය දුන්නේ නැහැ මේ ගොඩ කිරීම සම්බන්ධයෙන්. ඊට පස්සේ දිස්ත්‍රික් කමිටුවට එවුවා දිස්ත්‍රික් කමිටුවෙන් අනුමැතිය දුන්නේ නැහැ ප්‍රාදේශීය කමිටුවේ අනුමැතිය නැති නිසා. ඔව්. ඒ අතරතුර වාණිජ්‍ය මණ්ඩලයේ කිව්වා වගේ කොහොම හරි කොළඹදී අධ්‍යක්ෂ ජනරාල්තුමා අවසරය දීලා තියෙනවා. ඉතින් මේ දෙකේ අවසර නැතුව කොහොමද අවසර දෙන්නේ? අවසර දීලා තියෙනවා. ගමනතෝනේ මේ පනත තමයි වෙනස් කරන්න වෙන්නේ මොකද මේක මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා යා මේ කුඹුරු ගොඩ කරන එකට ලොකු සහායක් දක්වුවා. පනතට එහෙම පුළුවන් දෙන්න. මම උතන දෙන්නේ දැන් ක්‍රියාත්මක වුණේ චක්‍රලේඛ අනුව මට මතකයි 2018 ෂුගර් චක්‍රලේඛයක් අනුව තමයි ඒකේ තියෙනවා මේ ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුවේ ඊට පස්සේ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ නිර්දේශ ලබා ගන්න ඕනේ කියලා. ලබා ගන්න තමයි යවන්න ඕනේ කියලා. එතකොට ඒ ගැන ඒක අනිවාර්යයි කියන දෙයක් නෑ. ඒක අපි මේ අනුතුමා අපිට පුළුවන් මේ කමිටුව තීරණ කරගෙන අපි කොළඹට දාමු ගෝජන සමාජ කොටසක් නිරාතුමාට මේ පිළිබඳව අපි ගත ක්‍රියාමාර්ගය පිළිබඳව. එයා දන්නේ නෑනේ. දැන් ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුවත් තීරණයක් දෙන්නේ නෑ. දිස්ත්‍රික්ක කෘෂිකර්ම කමිටුවත් තීරණයක් දෙන්නේ නෑ. මෙතන තියෙන හතරමායිම දන්නේ නැති කෘෂිකර්ම අධ්‍යක්ෂක එහෙනම් කියනවා මේක දෙන්න කියලා. ඒක වැරදිනේ. කම්තුමාලා ප්‍රාදේශීය කම්තුමාලා අධ්‍යක්ෂතුමා කියපු කතාව තමයි පගාවරන් තමයි මේවා දීලා තියෙන්නේ. වෙන මොකක්වත් නෙමෙයි තියෙන්නේ. උගුරට හොරා බෙහෙත් බොන්නා වගේ ඕගොල්ලෝ කතා නොකරින්න ඕනේ නෑනේ. මේ තියෙන්නේ පගාවරන් දීලා තියෙන්නේ මේවා. හොඳද? ඕගොල්ලන්ට කියන්න බැරි වුණාට අපිට ඒවා කියන්න පුළුවන්. එහෙම නැතුව ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුවේ මේව එකක් නැතුව දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ අනුමැතියක් නැතුව කොළඹ ඉන්න ගෝජන සේවා කොමසාරිස් මේ අනුමැතිය දෙන්නේ පගාවරන්. මෙතන හතරමායිම මොකද්ද කියලා දන්නේ නැතුව මෙතන තියෙන බලය තියෙන ආයතන දෙක මේකට අනුමැතිය දෙන්නේ නැතුව මේ අනුමැතිය දෙන්නේ කොහොමද එහෙම? බාර් ලයිසන් දෙන්නෙත් එහෙම තමයි. ගමේ මිනිස්සු විරුද්ධයි, පන්සල විරුද්ධයි, ප්‍රාදේශීය ලේකම් විරුද්ධයි ඔක්කොම දෙති ලයිසන් දෙනවා. ලක්ෂ 200යි ලයිසන් එකක් දුන්නේ. ලයිස්තු ටිකත් අපි ඊයේ පාර්ලිමේන්තුවට දැම්මා. විපක්ෂේ ඉන්න മന്ത്രിලා යාළුවන්ට දීලා තියෙන්නේ. හොඳ. ඒ කට්ටිය අරන් බෙදාගත්ත ඒවා. ඉතින් ඒ නිසා මේවා බරපතල වැරදි. පාසල කියලා නම පාවිච්චි කරනවා මේ පාසල් තියෙනවා ඇති තරම්. පාසල් 5000ක් තියෙන ළමයි 200 අඩු පාසල්. හදන්න ඕන නම් හදන්න තියෙන පාසල් තියෙන්නේ. මේ තියෙන වෙන වැඩක් නෙමෙයි කරන්නේ. කුඹුරු ටික කොට කරන්නේ මේ කරන්නේ. හැබැයි මිනිස්සෙක් ඉල්ලුවොත් දෙන්නේ නැහැ නේ ඔයගොල්ලෝ මේ මොන මේකෙන්වත්. ඒකට නීතිය පාවිච්චි කරනවා. ඒකට රටේ තියෙන ඔක්කොම නීති පාවිච්චි කරන සාමාන්‍ය මිනිහෙක් ඉල්ලුවොත් එහෙම.